කොහොමද ඉතින් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් නැති කියලා ඔන්න මං හිතනවා. ටික දවසකින් තමා මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ෂෝට් වීඩියෝස් නම් කීපයක් මං අප්ලෝඩ් කරා. ඉතින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මම මීට කලින් අවන් එක ගැන පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. ඒකේ කමෙන්ට්ස් කීපයක්ම තිබුණා. ඔයාලා නොදන්න දේවල්. ඉතින් මං ඒවට රිප්ලයි කරත් මට ආපහු හිතුණා පුංචිම වීඩියෝ එකක් මම දන්න දේවල් ගැන අරගෙන එන්න ඕනි කියලා. ඉතින් ඔයා අවන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් මුලින්ම බලන්න අවන් එකේ දොර හොඳට වැහෙනවද කියලා. මොකද අවන් එකේ දොර හොඳට වැහුනේ නැත්තම් අපි කරන බේක් කරන දේවල් හරියට කෙරෙන්නේ නැහැ. අවන් එකේ දොරෙන් වාතය ඇතුළට යනවා නම් කරන වැඩේ හරියට කරගන්න වෙන්නේ නැහැ. මෙන්න මේක අබන්ස් අවන් එකක්. මේකේ මේ විදිහට දෙපැත්තෙන් පුංචි පින් දෙකක් තියෙනවා. ඉතින් නෝමල් මේක නෝමල් ඇරෙනවා. හැබැයි බේක් කරන වෙලාවට නම් හොඳ තදට තියෙනවා. ඒ නිසා ඇත්තට මේ අවන් එක නම් හොඳයි. අනිත් එක තමයි අවන් එකක් ගද්දින් ඒක අනිවාර්යෙන් බලන්න. ඊට පස්සේ ගොඩාක් අයට නොදන්න දෙයක් තමයි ප්‍රීහීට් කරනවා කියන එක. ප්‍රීහීට් කරනවා කියන්නේ කලින් රත් කරනවා කියන එක. අපි කේක් බැටර් එක හදන අන්තිම මොහොතේ තමයි ප්‍රීහීට් වෙන්න දාන්නේ. ඉතින් ප්‍රීහීට් කරන්න අපි මේ මුලින්ම තියෙන නොබ් එක මේ විදිහට 190ට තියාගන්න ඕන. ඒක තමයි උෂ්ණත්වය පාලනය කරන නොබ් එක. ප්‍රීහීට් කරලා ඉවරුණාට පස්සේ අපි ඔය නොබ් එක 160ට 165ට වගේ තියාගන්න ඕන. අමතක කරන්න එපා ඒක. ප්‍රීහීට් වෙලා ඉවරුනහම බෙල් එකක් වදිනවා. ඊට පස්සේ අපි මේ 190ට තියන්නේ 160ට 165ට ඔය oven එකේ විදිහට තියාගන්න ඕන. මේ ඊළඟට තියෙන නොබ් එක මේ කොටු ලකුණක් තියෙන්නේ. අන්න ඒකට තියාගන්න ප්‍රීහීට් කරනකොට. ප්‍රීහීට් කරනකොටත් ඊට පස්සෙත් බටර් කේක් එකක් වගේ බේක් කරනකොට නම් යට තියෙන ෆෑන් එකට දාගත්තර කමන්නේ. පොල් කේක් වගේ බේක් කරනකොට ඒකට දාගන්න එපා. කොටු ලකුණු මේ මොකද ෆෑන් එකට දාගන්න එපා. මේකේ යට ග්‍රිල් එකයි උඩ ග්‍රිල් එකයි තියෙන ෆන්ක්ෂන් එකට දාගන්න. ඊට පස්සේ අන්තිම එක ප්‍රීහීට් කරනකොට විනාඩි 10ක් 15ක් 20ක් වෙන්නත් පුළුවන්. ඔයාගේ oven එකේ විදිහට ප්‍රීහීට් කරගන්න. ඉතින් ඊට පස්සේ ප්‍රීහීට් වෙලා ඉවර වෙනකොට බෙල් එකක් වගේ වදිනවනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ කේක් බැටර් එක ඇතුළට දාලා ඔය ටයිම් එක තියෙන නොබ් එක විනාඩි 45ට තියලා ඊළඟ නොබ් එක නම් ප්‍රශ්නයක් නෑ. ඒකමයි ඊළඟට තියෙන එක කොටු ලකුණෙම තියාගන්න. බටර් කේක් එකක් වගේ බේක් කරනවා නම් ෆෑන් එකට දාගන්න පුළුවන්. උඩම තියෙන එක අංශක 160ට 165ට වගේ තියලා ඔයාගේ කේක් එක බේක් කරගන්න. අනිත් එක තමයි කේක් එක බේක් වෙන්න දැම්මට පස්සේ නිතර දොර අරින්න ගන්න නම් එපා. ඇතුලේ තියෙන රස්නේ ඔක්කොම එළියට ගියාම කේක් එක හරියට බේක් වෙන්නේ නැහැ. නොයෙක් ප්‍රශ්න එනවා. මෙන්න මේ දෙවනි රැක් එකට තමයි කේක් බේක් වෙන්න දාන්න ඕනේ. කේක් එක බේක් වෙන්න දාලා විනාඩි 30ක් වගේ ගියාට පස්සේ ඔයාලට ටූත් පික් එකක් එහෙම ගහලා බලන්න පුළුවන්. ටූත් පික් එක ගහලා තෙත ගතිය තියෙනවා නම් තව ටිකක් බේක් කරගන්න ඕන. අනිත් එක වෙලාවත් ඉවරුණාට පස්සේ තාමත් කේක් එක බේක් වෙලා නැහැ වගේ නම් තවත් විනාඩි 10ක් වගේ තියලා කේක් එක බේක් කරගන්න පුළුවන්. ඊට පස්සේ කේක් එක බේක් වුණාට පස්සෙත් එළියට අරගෙන ට්‍රේ එකේම විනාඩි 15ක් වගේ තියන්න නිවෙන්න. ඊට පස්සේ පුළුවන් ට්‍රේ එකෙන් අයින් කරලා හොඳට නිවෙන්න අරින්න. ඔයාට තාමත් නොතේරෙන තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අදට ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි.